ආයුබෝවන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා අදත් ඔසුගෙත ලංකා YouTube නාලිකාව වෙත. වර්තමාන සමාජය තුළ බහුලව කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි මඤ්ඤොක්ක කෑවම පිළිකාව සනීප වෙනවද? කියන්නේ පිළිකා රෝගය සුවපත් වෙනවද? ඒ වගේම තමයි මඤ්ඤොක්ක කියන්නේ ශරීරයට විස දෙයක්ද? විස වෙන්න පුළුවන් දෙයක්ද? ඉඟුරු සහ මඤ්ඤොක්ක ආසන්න කාලයකදී ආහාර වශයෙන් ගත්තොත් ඒකත් විස වෙන්න පුළුවන්ද? මෙන්න මේ සම්බන්ධව තමයි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ආරාධනා කරනවා මෙතෙක් ඔබ ඔසුගෙත ලංකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා නිරෝගී සම්පන්න පරපුරක් රටට ලෝකයට දායාද කිරීම වෙනුවෙන් අපිත් සමග එකතු වෙන්න කියලා. සාමාන්‍යයෙන් මඤ්ඤොක්කවල අපි ආහාරයට ගන්නේ මඤ්ඤොක්ක කොළ. ඒ වගේම මඤ්ඤොක්ක අල. බහුල වශයෙන් ආහාරයට ගන්නේ මෙතෙන්දි මඤ්ඤොක්ක අල. මේ මඤ්ඤොක්ක අල ආහාරයට ගන්නකොට සාමාන්‍යයෙන් අපි හොඳට තම්බල තමයි මේක ආහාරයට ගත යුතු වන්නේ. ඒ වගේම මඤ්ඤොක්ක කොළත් එහෙමයි. හොඳට උයලා ගින්නෙන් රත් කරලා ආහාරයක් ලෙස පිළියෙල කරලා තමයි ආහාරයට ගත යුතු වන්නේ. විශේෂයෙන් සලාද වශයෙන් එහෙම නැත්නම් සම්බෝල වශයෙන් මොනම ආකාරයකටවත් මේ මඤ්ඤොක්ක ආහාරයට නොගත යුතුයි. මොකද එහෙම ආහාරයට ගන්න සම්බල් වශයෙන් හරි එහෙම නැත්නම් සලාද වශයෙන් හරි ආහාරයට ගන්න සුදුසු වෙන්නේ නැත්තේ මඤ්ඤොක්ක අලවල වගේම කොළවලත් විස රසායනයක් තියෙනවා සයිනයිඩ් කියන රසායනය. ඉතින් මේ සයිනයිඩ් කියන රසායනය ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. මේක අලවල තිබූ පමණින් නෙමෙයි අපි ආහාරයට ගන්න ස්වභාවය අනුව ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. මේ සයිනයිඩ් කියන එක මඤ්ඤොක්ක වල අඩංගු වෙලා තියෙන්නේ සයිනෝජෙනික් ග්ලයිකෝසයිඩ් වශයෙන්. මේක එහෙම තිබුණ කියලා ශරීරයට අහිතකර භාවයක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මේ සයිනෝජෙනික් ග්ලයිකෝසයිඩ් වියෝජනීය වීමකට ලක් වෙනවා. එහෙම වියෝජනීය වීමකට ලක් වෙලා සයිනයිඩ් අයන සාදන්න පුළුවන්. මෙන්න මේ සයිනයිඩ් අයන තමයි ශරීරයට අහිතකර වීමේ අවදානමක් තියෙන්නේ. මොකද සයිනයිඩ් අයන ශරීරයට විස වීමක් වෙන්න පුළුවන්. අපි මේ මඤ්ඤොක්ක තෝරා ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන මඤ්ඤොක්ක ගලවල කියන්නේ උගුලලා බොහෝ කාලයක් එළියේ තියලා හුලං වදින්න තියලා ගැනීම සුදුසු වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් මඤ්ඤොක්ක ගන්න ඕන එවලේ ගලවල තමයි මේ ආහාර වශයෙන් ගන්නකොට ගත යුතු වන්නේ. ඒ වගේම තමයි තැලීම් වලට ලක්වුණු paludu නොවුණු කඩතුළු නොවුණු මඤ්ඤොක්කා තෝරාගත යුතු වෙනවා. විශේෂයෙන් අපි මෙහිදී කතා කරන ප්‍රධාන දේනේ පිළිකා රෝගියෙකුට මඤ්ඤොක්ක දීම සුදුසුද කියලා. අනේ එතෙන්දිත් මේ ගැන සැලකිලිමකට ලක් වෙන්න ඕන. විශේෂයෙන් මෝරච්ච දැඩි ලෙස මෝරච්ච නැති ලා මඤ්ඤොක්ක තමයි කෙනෙකුට ආහාර වශයෙන් ගන්න ගොඩක්ම සුදුසු වෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේ මඤ්ඤොක්ක තඹ ගන්න කියලා හරි විදියට. මෙන්න මේ මඤ්ඤොක්ක වල මේ පොත්ත සම්පූර්ණයෙන්ම ගලවලා ඉවත් කරන්න ඕන. මේ පොත්ත ගලවලා ඉවත් කරන්න හේතුව තමයි මෙන්න මේ පොත්තේ මෙන්න මේ තියෙන ලේයර් එකේ තමයි මේ පොත්තේ යටම තියෙන ලේයර් එකේ තමයි සයිනයිඩ් අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් මේ සයිනයිඩ් අඩංගු වෙලා තියෙන නිසා මේ මඤ්ඤොක්ක අලේම කෘමීන්ගෙන් ආරක්ෂාවට මොකද මේ පොත්ත විදගෙනනේ කෘමීන් අලේ කන්න යන්න ඕන. එතකොට ඒ කෘමීන්ගෙන් ආරක්ෂාවට තමයි මේකේ මේ සයිනයිඩ් කියන රසායනය අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් මේ සයිනයිඩ් කියන රසායනය මේකේ අඩංගු වෙලා තිබුණට මේ අලයට යන්න හේතුවක් වෙන්නේ නැහැ. නමුත් මේක ගලවලා බොහෝ කාලයක් තිබීම, වාතයට නිරාවරණය වෙලා තිබීම, එහෙම නැත්නම් මේක paludu වෙලා තිබීම, තුවාල වෙලා තිබීම වැනි හේතු මත මේ අඩංගු වෙලා තියෙන සයිනයිඩ් මෙන්න මේ අපි ආහාරයට ගන්න කොටසට පවා ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මේ පොත්ත ගලවා ඉක්මනින් ගලවලා ඉවත් කරලා මේක හොඳින් සෝදා ගන්න ඕනි. තා ඉක්මනින් හොඳින් සෝදා ගැනීම කළ යුතු වෙනවා. විශේෂයෙන් මඤ්ඤොක්ක තඹ ගන්නකොට සාමාන්‍යයෙන් අපි අර සඳහන් කළ ආකාරයට හොඳින් සෝදලා කුඩා කෑලි වලට කපලා ඒ කෑලි ටික වෙලාවක් වතුරේ පෙඟෙන්න සලස්වන්න ඕන. නැවත ඒ වතුර ටික ඉවත් කරලා නැවත සෝදලා අරගෙන මුට්ටියකට දාලා ඒ මුට්ටියේ හොඳට පිරෙන්න වතුර දාන්න ඕන. සාමාන්‍යයෙන් අතීතයේදී මේ මඤ්ඤොක්ක විස වුණා ගොඩක් අයට. ඒ විස වළක්ව ගන්න දේශීය වෛද්‍යවරු කෙන්ගෙඩියක් භාවිතා කරා. ඔබ පුදුමයටපත් මේ කෙන්ගෙඩිය කියන්නේ මොකද්ද කියලා? ඒක කෙමක්. කෙමක් හැටියට පොඩි පොට්ටනියක් බැඳලා
මේ මඤ්ඤොක් එකට දැම්මා. මෙතෙන්දි මෙන්න මේ පොට්ටෙනියට ගන්නේ පොල් ටිකක් ගාලා අරගෙන කරපිංච කොළ ටිකක් ඒ වගේම රතු කැකුළු හාල් ටිකක්. සාමාන්‍ය සුදු කැකුළුත් ගන්න පුළුවන් කැකුළු හාල් ටික. මේ හාල් චුට්ට දාලා අපි සාමාන්‍යයෙන් ওই ගෙවල් වල ලිං අලේ කරනවනේ අවුරුද්දට. අන්නේ ලිං අලේ කරනකොටත් පොඩි පොට්ටෙනියක් බඳිනවනේ. අන්න ඒ ප්‍රමාණයේ චූටි පොට්ටෙනියක් හදලා ඉවර වෙලා මේක දානවා කම්බන්න වතුරයකට. දාලා ඉවර වෙලා මේක හොඳට තැඹුණාට පස්සේ වතුර වැඩිපුර තියෙනවනේ ගොඩක්. මේ වතුර ඉවත් කරන්න ඕන. මෙන්න මේ වතුර ඉවත් කරනකොට අර කෙන්ගෙඩියත් ඉවත් කරනවා. ඉතින් මේක ඉවත් කරලා මේ කෙන්ගෙඩියේ තියෙන්නේ අර කියපු ද්‍රව්‍යයන් ටික තමයි තියෙන්නේ. එතෙන්දි කරන්නේ අර මඤ්ඤොක්කත වල තියෙන විස අර කෙන්ගෙඩියට උරා ගන්නවා කියලා කතාවක් තියෙනවා. මේක කෙමක් ලෙස හඳුන්වන්නේ මේක සකස් කරනකොටත් ඒ සකස් කරන කෙනා මුයින් වචන පිට කරන්නේ නැහැ. වචන කතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි නැවත මේක ඉවත් කරනකොටත් ඒ ඉවත් කරන කෙනා මේක කතා කරන්නේ නැහැ. ඉතින් මේක කරන්නේ ගෘහණියනේ. ගෘහණිය මේ අවස්ථාවේදී මුයින් වචන පිට නොකර තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. සැලකිලිමත් විය යුතු දෙයක් තමයි මේ ඉවත් කරන වතුර නැවත මොනම ආකාරයකටවත් ආහාරයකට එකතු කිරීමක් හෝ භාවිතයට නොගත යුතුයි. එය සුරක්ෂිතව ඉවත් කිරීම කළ යුතු වෙනවා. ඒ වගේම මේ කෙන්ගෙඩියත් ඒකේ තියෙන ද්‍රව්‍ය මොනම ආකාරයකටත් නැවත භාවිතයට නොගත යුතුයි. එය සුරක්ෂිතව ඉවත් කළ යුතු වෙනවා. ඊළඟට සමාජගත වෙලා තියෙන ගැටලුවක් තමයි මේ මඤ්ඤොක්කා ඉඟුරු එක්ක ආහාරයට ගැනීම. ඒ කියන්නේ ඉඟුරුයි මඤ්ඤොක්කයි දෙක එකට ආහාර වශයෙන් ගැනීම නුසුදුසුයි කියලා. මේ ඇත්තක්ද? බොහෝ දෙනෙක් කියනවා මේක මිත්‍යා මතයක්. එහෙම දෙයක් විද්‍යාත්මකව තහවුරු වෙලා නැහැ. මේක පිළිගන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා. පැහැදිලිව මතක තියාගන්න මොනම ආකාරයකටවත් මඤ්ඤොක්කා ආහාරයට ගත් විට ඖෂධයක් වශයෙන් හෝ එහෙම නැත්නම් ආහාරයකට එකතු කරලා ඉඟුරු නොගත යුතුයි. මොකද ඉඟුරු දාපු ඖෂධ ගන්නව නම් ඉඟුරු එකතු කරපු කසාය භාවිතයට ගන්නව නම් ඒ කාලය තුලදී මඤ්ඤොක්ක ආහාරයට ගැනීමෙන් වළකින්න. හේතුව තමයි පැහැදිලිවම විස වෙච්ච අවස්ථා වාර්තා වෙනවා. විස වෙන්න පුළුවන්. එය විද්‍යාත්මකවත් යම් ප්‍රමාණයකට තහවුරු වෙලා තියෙනවා. මේ ඉඟුරු වල අඩංගු වෙලා තියෙනවා ලිනමරේස් කියන එන්සයිමය. මේ ලිනමරේස් කියන එන්සයිමය මඤ්ඤොක්ක එක්ක ශරීරගත වීමක් සිද්ධ වුණොතින් ශරීරය තුල ශරීරයට අහිත කරන සංයෝග සෑදීමේ හැකියාවක් පවතිනවා. ඒක ඊටමත් භයානක තත්ත්වයක්. මොකද මෙමගින් ජීවිත හානිය පවා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒ පිළිබඳව විශේෂයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඊළඟට අපි සාකච්ඡා කරන වැදගත්ම දේ තමයි සමාජයේ මේ දවස්වල බහුලව තියෙන දෙයක්. විශේෂයෙන් පිළිකා රෝගීන් බහුලව ආහාරයට ගන්නවා මඤ්ඤොක්කා. මොකද සමාජයේ මතයක් තියෙනවා මඤ්ඤොක්කවල පිළිකා සුව කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. මේක පැහැදිලිව ඇත්තක්ද? අපි මේ ගැන විශේෂයෙන් සාකච්ඡා කරලා බලමු. මඤ්ඤොක්කා කියන මේ ආහාරය ලංකාවට එන්නේ පෘතුගීසි කාලය තුලදී. ඒ වගේම තමයි මේ මඤ්ඤොක්කා ලංකාව තුල මුහුදුබඩ ප්‍රදේශවල ව්‍යාප්ත වෙන්න ගන්නේ ලන්දේසි කාලය තුලදී. ඉතින් මේක අපිට අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ ඒ කියන්නේ හෙළ වෙදකමේ හෝ සිංහල වෙදකමේ මේ ගැන කිසිම සඳහනක් වෙන්නේ නැහැ. එහෙම දේශීය වෛද්‍ය විද්‍යාව එහෙම නැත්නම් ආයුර්වේදයේ මේක සඳහන් වුන්නේ නැහැ කියලා නූතන විද්‍යාඥයින් විසින් මේ විශාල වශයෙන් පර්යේෂණ වලට ලක් කරලා තියෙනවා. ඒ පර්යේෂණ කණ්ඩායම් වල විද්‍යාඥයෝ කොටසක් කියනවා පැහැදිලිවම පිළිකානාශක ගුණය මඤ්ඤොක්කවල තියෙනවා. ඒ කියන්නේ පිළිකා සුව කිරීමේ හැකියාව තියෙනවා කියලා. තවත් විද්‍යාඥයෝ කණ්ඩායමක් කියනවා එහෙම හැකියාවක් නැහැ කියලා. නමුත් අපි වෛද්‍ය ප්‍රතිකාර සිද්ධ කරන නිසා මේ පිළිකා රෝගීන් සඳහා යම් පිළිකා සුව කිරීමේ හැකියාවක් මඤ්ඤොක්කවලට තියෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඒක ආයුර්වේදයේවත් හෙළවෙදකමේවත් සඳහන් වෙන දෙයක් නෙමෙයි. නූතනයේ පිළිකා රෝගීන් මේ මඤ්ඤොක්ක ආහාරයට ගැනීම තුළින් ඔවුන්ට යම්කිසි සුවයක් ලැබෙන බව දැනෙන නිසා සමාජය තුළින් අපිට යමක් අදහසක් හැටියට ප්‍රකාශ කරන්න පුළුවන් මඤ්ඤොක්කවල පිළිකා සුව කිරීමේ යම් හැකියාවක් තියෙන වග. හැබැයි මේ මඤ්ඤොක්ක ආහාරයට ගන්නකොට විශේෂයෙන් රෝගියෙක් පිළිකා රෝගියෙක් සැලකිලිමත් විය යුතු කාරණා ගණනාවක් තියෙනවා. අම්ලපිත්ත රෝගීන් විශේෂයෙන් ආමාශගත තුවාල අම්ලපිත්ත මිග්‍රේන් වගේ තත්ත්වයන් තියෙන රෝගීන් ඒ වගේම තේජෝ ගුණය වැඩි රෝගීන් මඤ්ඤොක්ක ආහාරයට ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි මලබද්ධය, මුත්‍රබද්ධය, ඒ වගේම තමයි අක්මාගත රෝගීන් විශේෂයෙන් සිරෝසිස් වැනි
තත්ත්වයන් තියෙනවා නම් එහෙම නැත්නම් අක්මාගත වෙනත් ආසාදන තත්ත්වයන් තියෙනවා නම් බඩවැල් වල යම්කිසි ආසාදන තත්ත්වයන් තියෙනවා නම් මෙන්න මෙවැනි අය මඤ්ඤොක්ක ආහාරයට ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. රෝහලක ප්‍රතිකාර ගන්නව නම් මඤ්ඤොක්ක රෝගියෙකුට ලබා දෙනවා නම් පැහැදිලිවම රෝහලේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත සිදු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. වෛද්‍යවරයා දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි මේ රෝගියාට මඤ්ඤොක්ක ලබා දෙනවා කියන එක. විශේෂයෙන්ම මඤ්ඤොක්ක තම්බල ආහාරයට ගන්නකොට අනිවාර්යයෙන්ම ඔබ ඒක පොල් සමග ආහාරයට ගන්න වග බලා ගන්න. මොකද එහි තියෙනා වූ විස තත්ත්වය ඇති වෙලා ශරීරයට හිතකර කොටස් උරා ගැනීම පහසු කරනවා. ඒ නිසා පැහැදිලිවම පිළිකා රෝගියෙකුට මඤ්ඤොක්ක ලබා දීමේදී මෙන්න මේ සඳහන් කළ කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙමින් ඒ සඳහා කටයුතු කරන්න කියලා සිහිපත් කරනවා. එමනම් ආරාධනා කරනවා ඔසුකෙත ලංකා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නිරෝගී සම්පන්න පරපුරක් රටට ලෝකයට දායාද කිරීම වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබ සැමට තෙරුවන් සරණයි. නිරෝගී සුවයම අත් වේවා.